හිතනවා හරි ආදරණීය දවසක් වේවා. අදත් මගේ නිවාඩු දවසක්. ඒ වුණාට හැබැයි මේ හවස මට උදේ එළියට ගිහින් කරගන්න වැඩ වගේක් තිබ්බා. ඒක ඉවර වෙලා හොඳ නැප් එකක් දාලා මම රෑට කෑම හදාගෙන තමයි යන්නේ. අද මම හිතුවා ඔනිගිරි හදන්න. අපි අර කොන්බිනි එකේ කන සුනමයෝ ඔනිගිරි එක මේ විදිහට හැදුවොත් ඒ රසටම ගන්න පුළුවන්. මම ඔනිගිරි තවත් රස වෙන්න පොඩි සයිඩ් ඩිෂ් දෙකකුත් හදනවා. මේ තියෙන්නේ කපුරු මල්. සාමාන්‍ය කපුරු මලකට වඩා ටිකක් ලොකුයි. මේක පැක් එකේ ගහලා තිබ්බා. මෙහි යම්මගත්තා කියන ප්‍රාන්තයේ සීත කාලෙට හැදෙන කපුරු මලක් කියලා. ඒ වගේම මේ කපුරු මල් වේලලා මෙහලා තේ බොනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පුංචි ගෝවා වර්ගයක්. මේකත් මේ කාලෙට හැදෙන එකක්. ඔයාලා මේක දැකලා තියෙයිද දන්නේ නැහැ. මේ දෙකෙන් තමයි මම සයිඩ් ඩිෂ් එක හදන්නේ. එහෙනම් අපි පටන් ගමු. මේ ටූන එකේ වතුර ටික සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනි. ගොඩක් වෙලාවට කරන්නේ මෙයාලා වතුර එක විසිල් කරලා ටිෂු එකකින් තෙතමාතු කරලා හදාගන්න එක. හැබැයි මම අද වෙනම පොයින්ට් එකක් පාවිච්චි කරනවා. මේක ෆෑන් එකේ දාලා වතුර ටික මේ මම පෙන්නන ගානට හිඳගත්තාම ඔනිගිරි එක කැඩෙන්නේ නැතුව හදාගන්න පුළුවන්. මේක එක පොයින්ට් එකක්. අපි මේ පිල් කරන්න හදාගන්න පේස්ට් එක දියාරු වැඩි වුණොත් වෙන්න ඔනිගිරි එක කැඩෙන එක. ඒ හින්දා තමයි වතුර චුට්ටක්වත් නැති වෙන්න හදාගන්න ඕනි. ඊට පස්සේ මම එකතු කරන්නේ මයොනීස්. අපි ගන්න ටූන එකෙන් 4න් එකක් වගේ වෙන්න මයොනීස් එකතු කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ ගානට වගේ. ඊට පස්සේ තියෙනවා නම් සෝයි සෝස් චුට්ටක් දාන්න ඕනේ. මේකෙන් රස තවත් වැඩි වෙනවා. ඒ වගේම බත් එක ගොඩාක් උණුවෙන්ම තියෙන්න ඕනි. මේකට ඉතින් හදන්නෙම ස්ටිකි රයිස් එක තමයි. ඊට පස්සේ කරන්නේ බත් එකට ලුණු ටික දාලා කලවම් කරන එක. හැබැයි ගොඩක් ජපන් අය කරන්නේ මේ ඔනිගිරි එකේ හැඩේ ගන්න වෙලාවේදී අතේ ලුණු ගාගෙන හදන එක. හැබැයි මෙහෙම කරාම වැඩියම රසයි කියලා මට කියලා දුන්නේ ජපන් කෙනෙක්. හරිම ලේසියි ඉතින්. ඊට පස්සේ තියෙන්නේ මේක හදාගන්න. මෙහෙම රයිස් බෝල් එකකට රැපින් පේපර් එකක් දාලා ඕනේ ප්‍රමාණයට බත් දාලා මැදට ෆිල් කරගෙන හදාගන්න තමයි තියෙන්නේ. මෙහෙම චුට්ටක් මැද පේස්ට් එක දාන්න ඉඩ හදාගත්තාම මේක ලස්සනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට ඕනේ ගන්නට මේ පේස්ට් එක දාලා ඊට පස්සේ මම හදන විදිහට හදාගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසියි. ඊට පස්සේ අපිට ඕනේ හැඩේ එක හදාගන්න අතින් මේ හදන්න ඉස්සෙල්ලා අත වතුර ටිකක් ගාලා තෙත් කරගන්න ඕනේ. ඒකත් එක පොයින්ට් එකක්. මේ ස්වීට් පේපර් එක කන්න කැමති නැති අයත් ඉන්නවනේ. ඉතින් ගෙදරම හදාගත්තාම ඒක දාන්න නැතුව උනත් කන්න පුළුවන්. පුංචි කෝයකට මෙහි කියන්නේ මේ කැබිත්සු කියලා. ඔයාලා කාලා ඇති. මේක පළදාවත් මං හිතන්නේ වැඩිපුර ගන්න පුළුවන් සීත කාලෙට. ජපන් අය ආහාරවල විවිධත්වයේ රුචිකත්වය වැඩි කරගන්න ඒ අදාළ ඍතුවට හැදෙන අලුත් ඇලවලු පළතුරු කැමට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම කපලා හොදලා ඊට පස්සේ හොඳට තෙත මාත්තු කරගන්න ඕනේ වතුර ටික යන්න.
මේක සැලඩ් එකට නිකන් කපලා දැම්මහමත් කන්න පුළුවන්. ඊට තම්බලත් කන්න පුළුවන්. හදන ගොඩාක් ඩිෂ් තියෙනවා. මම අද හදන්නේ හරිම සරල එකක්. පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා මේක දෙපැත්ත මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මගේ රෑ කෑමකට ප්‍රෝටීන් මොන හරි ඕන නිසා මම මේකට ඉස්සු ඇඩ් කරගන්නවා. එහෙම නැත්නම් චිකන් හරි බේකන් හරි තමන් කැමති දෙයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. අන්තිමට ලුණු ටිකකුයි ගම්බරිස් ටිකකුයි දාලා කලවම් කරගන්න විතරමයි තියෙන්නේ. එතකොට ඒක හදලා ඉවරයි. පස්සේ මම මේ කපුරු මල් එකට ඕනේ සෝස් එක හදාගන්නවා. මේකට සීනි, ඊට පස්සේ විනාගිරි, ලුණු චුට්ටකුයි සෝයා සෝස් චුට්ටකුයි දාලා හොඳට කලවම් කරන්න තියෙන්නේ. මේ තියෙන උණු වෙච්ච වතුර එකක්. වතුර එක උණු වෙනකොට මේකට විනාගිරි ටිකක් දානවා. ඊට පස්සේ කපුරු මලේ පෙත ටික කඩාගෙන මේකට දාලා ඉක්මනට ගන්න තමයි තියෙන්නේ. අරගෙන අපි හදපු සෝස් එක දානවා. එතකොට මේක හදලා ඉවරයි. හදන්න ආසයාරුවෙක් ඉන්නවා නම් මේ විදියට හදලා බලන්න. චුට්ටක්වත් වරදින්නේ නැහැ. මොන හරි තේනම් මටත් කියලා දෙන්න. අද වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි එහෙනම්.